ඔයා කාර්යබහුල කෙනෙක්ද? පෝලිං වල ඉන්න බැරිද? එහෙනම් මේ වීඩියෝ එක ඔයා වෙනුවෙන්ම. මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ මෙඩිකල් එක ගන්න ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාගන්න කොහොමද කියලා. ඔයා මුලින්ම කරන්න ඕනේ වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න ඕන. මම මුලින්ම ඕපන් කරගත්තා Opera Mini වෙබ් බ්‍රවුසර් එක. ඊට පස්සේ ටයිප් කරන්න ඕන www.ndmi.lk කියලා. ඊට පස්සේ enter එක ප්‍රෙස් කරන්න ඕන. ඊට පස්සේ ඔයා කෙලින්ම එන්නේ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෙබ්සයිට් එකට. මේ තියන්නේ ඒ වෙබ්සයිට් එක. ඒක පල්ලෙහාට තියෙනවා. පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් බලන්න. ඊට පස්සේ මෙතන තියෙනවා ඉංග්‍රීසි කියලා. එතනින් පුළුවන් ඔයාලට ලැන්ග්වේජ් එක වෙනස් කරගන්න. මම ඉංග්‍රීසි වලම තියෙනවා. මෙතන යාළුවගේ හොට්ලයින් නම්බර් එක තියෙනවා. ඒ වගේම ඊමේල් එක තියෙනවා. මෙතන මේ e-channel කියන එකට ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා එන්නේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. මෙතන තියෙන්නේ ඔයාගේ බ්‍රාන්ච් එක තෝරන්න. පල්ලෙහා බ්‍රාන්චස් ටික තියෙන මෙතනින් තෝරන්න පුළුවන්. පල්ලෙහාට යන්න අම්පාර අනුරාධපුර බදුල්ල ඒ විදියට පල්ලෙහාට බ්‍රාන්චස් ටික තියෙනවා. එතනින් ඔයාගේ බ්‍රාන්ච් එක තෝරගන්න පුළුවන්. නැත්නම් මෙතනින් බ්‍රාන්ච් නේම් එක තෝරගන්න පුළුවන්. මෙතනින් බ්‍රාන්ච් නේම් එක මම තෝරනවා ගෝල්. ඊට පස්සේ මෙතනින් සර්ච් එක දෙන්න ඕන. ඊට පස්සේ ඔයා එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මෙතනින් ඔයා කැමති දිනයක් තෝරගෙන ඒ දිනේට අදාළව ඔයාට යන්න පුළුවන් පහසු වෙලාවකට අනුව ඒ වගේ බුකින් එක දාගන්න පුළුවන්. මේ රතු පාටින් තියෙන්නේ ඒ බුකින් එක ෆිල් වෙලා තියෙන. ඒ කියන්නේ 8:30යි ඒ 8:30ට තියෙන එකේ ෆුල් කියලා වැටලා තියෙනවා. මේ කොළ පාටින් තියෙන්නේ ඒ වෙලාව අවైలබල් තියෙන ඒවා. ඒ කියන්නේ ඒ වෙලාවට බුකින් එක දාගන්න පුළුවන්. පල්ලෙහාට දිනයන් ටික තියෙනවා. ඒ වගේම මෙතනින් මේක එකකින් පුළුවන් අදාළ ටයිම් එකට අදාළව දාගන්න ටයිම් එක තෝරගන්න. 2 වෙනකම්ම තියෙනවා. උදේ 8:30 ඉඳන් හවස 2 වෙනකම්ම බුකින් එක දාගන්න පුළුවන්. මම මේ මන්ඩේ කියන එකේ 8:30 එකේ බුකින් එක දාන විදිය පෙන්වන්න. මෙතන මේ අවైలබල් කියන එක උඩ ඔබන්න ඕන. ඊට පස්සේ ඔයා එන්න මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක. එතන තියෙනවා ඔයාගේ විස්තර ටික ඇඩ් කරන්න. මෙතන මුලින්ම දෙන්න ඕන ටයිටල් එක. මම දෙනවා මිස්ටර් කියලා. නේම් එක දෙන්න ඕන. මෙතන ආදී හොඳට මතක තියාගන්න. හිත ගහන්නේ නැහැ. ඒ වුණාට ස්පේස් එකක් විතරක් තියන්න. ඊමේල් එක තියෙනවා නම් දාන්න පුළුවන්. නැත්නම් නොදා හිටියට ප්‍රශ්නයක් නැහැ. මේ රතු පාටින් තියෙන හැම එකක්ම අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. ඒ කියන්නේ නේම් එක, නම්බර් එක, NIC එක හා ඇඩ්‍රස් එක අනිවාර්යයෙන්ම ඇතුළත් වෙන්න ඕනේ. ෆෝන් නම්බර් එක දෙන්න. ඊට පස්සේ NIC නම්බර් එක මෙතන තියෙනවා vehicle type එක. ඒ කියන්නේ සැහැල්ලුද බරද කියලා මම මෙතෙන් සැහැල්ලු දෙනවා. මෙතන තියෙනවා local ද පුරින්ද කියලා. මෙතන local කියලා දෙන්න. ඊට පස්සේ වගේ address එක ඇතුළත් කරන්න ඕන. address එක දෙනකොටත් ඔයා කමාවල් කිසිම එකක් ඇඩ් කරන්න බෑ. වුණාට ස්පේස් එකක් විතරක් තියන්න. ඊට පස්සේ ඔයාගේ විස්තර ටික මෙතන applicant details කියලා පල්ලෙහා පෙන්නනවා. name එක, NIC එක, mobile number එක, address එක. එතන බලන්න හරියට ඇතුළත් කරලා තියෙද කියලා. ඊට පස්සේ පල්ලෙහාට ආවම payment details ටික තියෙනවා. එතන පල්ලෙහා පෙන්නනවා total fee එක විදිහට 1614. ඊට පස්සේ මෙතන pay button එක ඔබන්න. මෙතන මගේ ෆෝන් නම්බර් එක invalid කියලා දෙනවා. ඒ මම බිංදුව දෙක ගහපු බිංදුව මම බිංදුව අයින් කරලා දෙනවා. ඊට පස්සේ මම pay කියන එක දීලා බලන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ message එකක් ඒකෙන් දෙන්න ඕනේ pay කියලා. ඊට පස්සේ ඔයාලට එන්නේ ඔයාගේ ගෙවීම සිදු කරන ආකාරය. මෙතන pay total fee එක විදිහට 1614ක් වෙනවා. ඔයා payment method එක කරන්නේ මොකෙන්ද? සම්පත් බැංකුවද, Visa ද, HUD නැත්නම් Visa Master ද? ඒ කියන එක තෝරන්න ඕනේ. මම මෙතන Visa Master එක තෝරනවා. ඊට පස්සේ term and condition ටිකක් තියෙනවා පල්ලෙහා. ඒ ටික කියවලා බලන්න. ඒ ටික කියවලා process to payment කියන එක දෙන්න ඕන. ඊට පස්සේ ඔයාගෙන මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එතන තියෙන ඔයාගේ payment details ටික, ඔයාගේ කාඩ් එකේ type එක Visa ද Master ද කියලා තෝරන්න ඕන. එතනින් කාඩ් එක තෝරන්න ඕන. කාඩ් නම්බර් එක ඇඩ් කරන්න ඕන. expire month එකයි ඒක ඇඩ් කරන්න ඕන. ඒක කාඩ් එක ඉස්සරහ පැත්තේ තියෙනවා. ඒ ටික ඇඩ් කරන්න ඕන. ඊට පස්සේ CVN නම්බර් එක කාඩ් එක පිටිපස්සේ තියෙනවා. ඒ ටික ඇඩ් කරලා pay කියන එක දෙන්න ඕන. එහෙනම් යාළුවනේ මම ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.